හෙලෝ අයිබෝන් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම එඩිසලන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. එඩිසලන් YouTube channel එකෙන් ඔයාලට අරන් එන performance management lecture series එකේ එහෙම නැත්නම් video series එකේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ measuring performance කියන lesson එක ගැන. ඉතින් measuring performance කියන lesson එක ගැන කතා කරොත් එහෙම මේකේ ප්‍රධාන objectives එහෙම නැත්නම් මේ lesson එකේ ඕගොල්ලන්ගේ intended learning outcomes විදියට ගත්තොත් එහෙනම් මෙන්න මේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේකේ යටතේ ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නවා explain the 6 steps used to design accounting based performance measures. අපි අද බලන්නේ මේ performance measures විශේෂයෙන්ම accounting based performance measures තමයි අපි අද ඉගෙන ගන්න. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා describe and calculate the four common measures of financial performance. අපි ෆයිනන්ෂල් පර්ෆෝමන්ස් ප්‍රධාන වශයෙන් අපිට ඉතාමත්ම අපි ගොඩක් සුලභ වශයෙන් යූස් කරන කොමන්ලි යූස් කරන ෆයිනන්ෂල් පර්ෆෝමන්ස් මෙට්‍රික්ස් අපිට හතරක් තියෙනවා. අන්නේ හතර ගැන අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා explain the different ways investment and cost can be define when measuring the performance. අපි investment එක අපි කොහොමද measure කරන්නේ, එහෙම නැත්නම් මේක අපි define කරන්නේ කොහොමද, ඊට පස්සේ cost එක කියන එක මේ performance අපි management කරද්දී මේකේ අපිට දරන්න දෙන cost එක කොහොමද අපි define කරන්නේ, මේක use කරන්න කොහොමද කියන එක අපි ඉගෙන ගන්නවා. ඉතින් lesson එක පටන් ගන්නයි තියෙන්නේ. දැන් lesson එක අපි intended learning outcomes කිව්වා. ඉතින් හැමදාම වගේ අදත් මතක් කරනවා ඔයගොල්ලන්ට තාම අපේ එඩියුසලන් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අමතක නොකර bell icon එක click කරලා notification on කරලා තියාගන්න. හරි. එහෙනම් ඒකත් මතක් කරන ගමන් පටන් ගමු lesson එක. right, first මම කිව්වා අපි ඉගෙන ගන්න මේ performance management වල performance metrics තියෙනවා. මේ performance එක කොහොමද measure කරන්නේ, right? ඉතින් ඒකට අපි use කරන විශේෂම මෙන්න මේ accounting based measures තමයි අපි ගොඩක් use කරන්නේ. ඉතින් ඇයි අපිට මේ accounting based measures අපිට වැදගත් වෙන්නේ මේ performance management වලදී? ඉතින් ඔන්න ඔකට හේතුව තමයි මේ කියලා තියෙන්නේ. Accounting based performance measures are important when designing performance measuring criteria, especially at the performance planning stage. I think performance planning stage එකේදී මේ අපිට මේ අපි කතා කරන මේ accounting based performance metrics එහෙම නැත්නම් මේ measures අපිට ගොඩක් වැදගත් වෙනවා. So far in this course we have looked at goals, appraisals and development. I think අපි goals ගැන කතා කරා, appraisals අපි කරන්නේ කොහොමද කියලා කතා කරා, ඊට පස්සේ අපි development එක ගැන කතා කරා. But how we do actually measure whether performance was good, අපි කොහොමද මේ ඇත්තටම දැන් අපි මේ කතා කරන මේ performance එක මේක හොඳයිද නරකයිද කියලා අපි ඇත්තටම මේක assess කරන්නේ කොහොමද? ඉතින් අන්න ඒකෙදි තමයි හොඳම ක්‍රමය. One important way is through the accounting based measures, numbers drawn from organizations financial data. organization එක තියෙන මේ financial data නැත්නම් මේ මූල්‍යමය දත්ත වලින් තමයි අපි මේක කරන්නේ. So these numbers help managers set fair targets and judge results objectively. ඉතින් මේ numbers තමයි අපිට හොඳ targets සාධාරණ විදිහට අපිට කරන්න පුළුවන්. ඊටාත්ම හොඳ targets හදන්න. ඊට පස්සේ ඒ targets අපි achieve කරාද නැද්ද කියලා අපිට හරිම results අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ accounting based measures වලින් තමයි, right? ඉතින් accounting based measures අන්න ඒ හින්දා අපිට ගොඩක් වැදගත් වෙනවා. හරි. ඊට අපිට තියෙනවා මෙන්න මේ accounting based measures අපි කොහොමද design කරන්න කියන එක ගැන ඉගෙන ගන්න, right? එතන අපිට හම්බ වෙනවා 6 step design process. අපිට design process එකේදී අපිට හම්බ වෙනවා 6 steps. පියවර 6කින් තමයි අපි මේ accounting based measures අපි design කරන්නේ, right? So building accounting based performance measures is not a single decision. It takes 6 steps. අපි බලමු මොනවද මේ steps 6 කියන පොඩ්ඩක් අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් පටුවෙන් අපි බලමු narrowly බලමු මොනවද මේවා කියන එක, right? So in the first step what we do is choose performance measures that fit top management financial goals. අපි ඉස්සෙල්ලාම මේ top management එකේ තියෙන financial goals වලට ගැලපෙන විදිය performance measures අපි තෝරගන්නවා. ඊට පස්සේ second one, choose the time period each measure will occur. මේක measure එකක් කොච්චර කාලයක් තිස්සේ අපි කරනවද කියන එක අපි ඊළඟින් බලන්න. Then we have the third one, choose how each part or component of the measure will be defined. Then in the fourth one, choose how each part will actually be measured. ඉස්සෙල්ලාම අපි මේක කොහොමද
එක එක මේ component එක මේ measure එකේ තියෙන එක එක components අපි define කරනවා කොහොමද measure වෙන්නේ කියන එක right ඊට පස්සේ තමයි අපි how choose how each part will actually be measured ඊට පස්සේ මේ එක මේ part එක හරියටම අපි measure කරන්නේ කොහොමද දැන් මේ part එක කියලා කියද්දි ඉස්සරහට අපිට මේ measures බලද්දී ඔයගලන්ට තේරෙයි මොනවාද මේ parts කියන එක එහෙම නැත්නම් මේ components කියන එක right ඊට පස්සේ අපිට තියෙනවා fifth step එක මේකද කියන්නේ choose the target level of performance to aim එතකොට මේ performance එක අපි මොකක් හරි performance එකනේ measure කරන්නේ ඒ performance එකේ target level එක target එකට against තමයි අපි actual එක බලන්නේ එහෙනම් අපි ඉස්සෙල්ලාම target එක හදලා තියෙන්න ඕනේ අපි target level එක තෝරගෙන තියෙන්න ඕනේ ඊට පස්සේ then 6 choose when feedback or performance will be given අපි බලන්න ඕනේ ඊගාවට මේ feedback එක එහෙම නැත්නම් performance එක අපි දෙන්නේ කොතනද when we will give this right okay so with that so the rest of handout walks through each of these 6 steps in more detail එහෙනම් අපි ඊගාවට බලමු මේ එක එක step එක අපි ටිකක් in detail අපි කතා කරමු දැන් right එහෙනම් ඔන්න පටන් ගන්නවා first step එක choosing a performance measure හරි performance measure එකක් අපි කොහොමද select කරන්නේ right okay so there are 4 common measures used to judge financial measures so there are 4 common measures used to judge the financial performance so na financial performance එක බලන්න අපිට තියෙන 4 common measures the most common measures right first one is return on investment අපි එකට කියනවා ROI එහෙම නැත්නම් return on investment then we have the second one residual income කියලා එකක් තියෙනවා බලමු මොනවද මේ කියලා right then we have the fourth one economic value added EVA කියලා කියනවා ඊට පස්සේ return on sales ROS right එහෙනම් මෙන්න මේ අපි මේ එතකොට දැන් මේ තියෙන these are the performance measures right මේ තියෙන්නේ මේ අපි කතා කරේ එක එක performance measures right දැන් අපි එහෙනම් මේ performance measures ටික පොඩ්ඩක් කතා කරමු right okay first one අපි පළවෙනි එක බලනවා මොකද්ද return on investment so ROI is a simple idea මේක හරිම simple right ඒක compare කරන්නේ how much income was earned to how much was invested to earn it අපි මෙතන බලන්නේ return on investment ඒ කියන්නේ දැන් මේක මේ මෙහෙම දාද්දී මෙහෙම අපි කියමු return on investment කියලා කියන්නේ right ඔයා කොච්චරක් invest කරනවද ඒ මත ඔයාට හම්බෙන income එක right ඒ කියන්නේ income එක investment එක අතර තියෙන ratio එක තමයි බලන්නේ ඒ relationship එක so this is what we call the ROI or the return on investment right so ROI is the most popular measure for two simple reasons. ඉතින් මේක මෙන්න මේ හේතු දෙකට අපි use කරන common measure එක වෙනවා. නැත්නම් most popular measure එක. It blends everything that drives profit including revenue, cost and investment into a single percentage. ඉතින් මේක තමයි හැමදේම so it blends everything that drives the profit. ඒ කියන්නේ profit එකට බලපාන හැම දෙයක්ම මේකේ ඇතුළත් වෙනවා. revenue එක, cost එක investment එක මේ හැමදේම එක percentage එකකට දාලා අපිට බලන්න පුළුවන් and also it can be compared with other ROI figures අපිට මේක අනිත් return on investment figures එක compare කරන්න පුළුවන් both inside the company and against other companies ඉතින් company එක ඇතුලේ එක එක department wise ගත්තත් නැත්නම් company එකක් තව company එකක් එක්ක compare කරන්න වුණත් අපිට මේක use කරන්න පුළුවන් හරිම easily so ROI is known as accounting rate of return or accrual accounting rate of return. ඉතින් මේක අපි මෙන්න මේ ARR එහෙම නැත්නම් accrual accounting rate of return කියලාත් මේක හඳුන්වනවා. Companies do not calculate ROI the same way. They may choose different figures for the top numerator and bottom denominator for the formula. I think දැන් මේ අපි මෙතන තිබ්බනේ මේ උඩයට ගත්තානේ. යට ඉන්වෙස්ට්මන්ට් එක උඩ ඉන්කම් එක. ඉතින් සමහර කම්පැනිස් එක එක දේවල් මේකට දාලා බලනවා. හැමෝම එකම ඉන්කම් සෝසස් ටික එකම ඉන්වෙස්ට්මන්ට් සෝසස් ටික විතරක් නෙමෙයි වෙන ඒවා දාලා බලනවා. ඉතින් සමහරක් වෙලාවට මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඉන්කම් ඔප්ෂන් වලට ඒගොල්ලෝ ඔපරේටිං ඉන්කම් එහෙම නැත්නම් නෙට් ඉන්කම් එක යූස් කරනවා වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් denominator එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් වලට ඒගොල්ලෝ total assets total asset less current liabilities ඔහම ගන්න පුළුවන් right any total assets විතරක් අරගෙන එහෙම නැත්නම් assets වලින් current liabilities අඩු කරලා ගන්නත් පුළුවන් right so ROI can also be broken down into two parts which is useful for seeing what is really driving the result ඉතින් මේ return on investment එක අපිට
කොටස් වලට බෙදලා ගන්න පුළුවන්. හරිද? දැන් සාමාන්‍ය අපි ගත්තොත් එimhe income divide by investment නේ. ඒක මෙහෙම ගන්නත් පුළුවන් income divide by revenues into revenues divide by income investment. ඔන්න ඔහොමත් මේ ෆෝමියුලා එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපිට මෙන්න මේ වගේ සරලව ගන්න පුළුවන්. මෙන්න මේකම තමයි මේ දෙන්නේ return on investment equals return on sales into investment turnover, right? මේ දෙන්නේ return on sales, මේ දෙන්නේ revenue divided by investment. ඒක තමයි මේක. මේකයි මෙන්න මේකයි තමයි මේ තියෙන්නේ, right? Then we have the residual income. So what is residual income? Unlike the return on investment, which gives a percentage, residual income gives a plain dollar or rupee amount. මේකේ අපි residual income එක ගන්න කියලා දැන් අරක percentage එක ගත්තේ. හැබැයි මේකේ ගන්න කෙලින්ම number එකක්. ඒ කියන්නේ value එකක් පෙන්වන්නේ. It shows how much income is left over after covering the cost of capital used to generate it. ඒ කියන්නේ capital cost එක අපි මොකක් හරි income එකක් generate කරන්න use කරපු capital වලට ගිය වියදමට එහා ගිහිල්ලා කොච්චර income එකක් ඉතුරු වෙලා තියෙනවද කියන එක. දැන් ඒකේ අපිට example එකක් විදිහට ගත්තොත් එහෙම මෙන්න ගන්න පුළුවන් මෙහෙම, right? හිතන්නකෝ here the organization earned 240,000 income. The capital used to generate that income cost 12% of 1 million or 120,000. Once that cost is subtracted, 120,000 of income remains. This is the residual income. දැන් ඒක හදන්න මෙහෙම residual income එක ගන්නවා. දැන් මෙතන තිබ්බා organization earn කරන්නේ සම්පූර්ණ 2.40ක්, right? ඉතින් ඒකෙන් අඩු කරනවා අපි මොකද්ද මේ income එක generate කරන්න යන ගාන. හරිද? ඉතින් ඒකෙන් income cost එකෙන් 112ක් the capital used to generate the income cost 12% of or මෙන්න මේක. හරිද? ඉතින් ඒ කියන්නේ දැන් මෙන්න මේ ගාන මේකෙන් සම්පූර්ණ 112ක් capital cost එක. එහෙනම් මේකෙන් අපි අඩු කරනවා මේ capital cost එක. ඉතුරු වුණ ගාන තමයි අපි කියන්නේ residual income කියලා. Right? So that's what meant. Okay. So ඊට පස්සේ අපිට හම්බෙනවා economic value added. එහෙම නැත්නම් EVA කියන එක. Economic value added is more detailed version of residual income. It uses after-tax operating income and subtracts the actual cost of capital used or based on total asset minus current liabilities. So economic value added equals after-tax operating income minus weighted average cost of capital into total assets minus current liabilities. The weighted average cost of capital is simply the average after-tax cost of all long-term funds like loans, shares, and etc. that the organization is using. එතකොට economic value added කියලා කියන්නේ දැන් after tax operating income එක තියෙනවනේ. ඒකෙන් අඩු කරනවා මේ weighted average cost of capital. එතකොට cost of capital එක weighted average කරලා තමයි ගන්න. ඒක වැඩි කරනවා total assets minus the current liabilities. සම්පූර්ණ assets වලින් current liabilities අඩු කරපුවම මේ ගාන තමයි අපි එතනට දාලා හදාගන්නේ. ඉතින් මේක තමයි අපි economic value added කියලා කියන්නේ. Right? හොඳට වතුර බොන්න ඕනේ මේ දවස්වල. Right? Okay. So next return on sales, right? ඊගාවට තියෙනවා return on sales. මේක නම් හරිම lazy. Return on sales කියලා කියන්නේ අපි මේක ඇවිල්ලා අපි හදන්නේ return on sales is the simplest way of all measures. It is easy to calculate and easy for most people to understand. ගොඩක් අය මේක තේරුම් ගන්නත් හරිම lazy. ඉතින් මේක කරන්නේ ඇත්තටම අපි sales මත කොච්චරක් income එකක් තියෙනවද කියන එක බලනවා. ඒ කියන්නේ income එක බෙදනවා sales වලින්. ඒක තමයි return on sales ඉන්නේ. ඒ කියන්නේ sales දැන් sales කියලා කියන්නේ ඇත්තටම revenue එකනේ. ඒ කියන්නේ මේ කොච්චරක් sales කරාද කියන එකනේ. ඒ මත income එක කොච්චරද කියලා බලනවා. So this is what we call the return on sales. Sales මත ඒ return එක බලනවා. Right? Then we have step number 2. දැන් පළවෙනි step එක ඔන්න අපි එක එක measures ටිකක් ඉගෙන ගත්තා. Right? ඉතින් මේ measures ටිකෙන් පස්සේ අපි බලනවා මේ measures අපි use කරන time period එක අපි choose කරන්න ඕනේ. ඒක තමයි අපේ ඊළඟ step එක. Right? So managers must also decide what time period the measure should cover. It may be ROI එක වෙන්න පුළුවන්, RI එක වෙන්න පුළුවන්, EV එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ROS එක වෙන්න පුළුවන්,
are normally used to judge a single period of time. So, however, all four can be adapted to look at performance across multiple periods if a longer term view is needed. Then time period is defining the investment is the third step. Step number 3 is defining the investment. The word investment in these formulas can be defined in more than one way. There are 4 common options. එතකොට අපිට මේ වගේ common options හතරක් තියෙනවා. So those are first one, total assets available. What it includes, මේක include දැන් පළවෙනි එක තමයි දැන් investment කියන එක මොකක්ද define කරන්න තියෙන. අපිට එක එක defines ගන්න පුළුවන්. Right? එතකොට මේකේ පළවෙනි එක තමයි පළවෙනි එක definition එකක් තමයි total assets available කියලා අපි ගන්න. එතකොට ඒකෙදි ඇත්තටම වෙන්නේ all business assets no matter what they are used for. මොන හේතුව වුණත් අපි use කරන ඕනම asset එකක් තමයි මෙතනදී අපි investment එක විදිහට use කරන්නේ. ඊළඟ එක තමයි total assets employed කියලා තියෙනවා මේකට. ඒකෙදි ඇත්තටම include වෙන්නේ total assets available ඒකෙන් minus ඒ කියන්නේ අඩු කරන total assets වලින් assets that are sitting idle or being kept for future expansion. මොනවද use කරන්නේ නැතුව ඉදිරියේදී use කරන්න තියෙන assets අපි ගාව තියෙනවා නම් අන්න ඒක මේ total asset වලින් අඩු කරනවා. ඒ value එක අපි කියනවා total assets employed. ඒ කියන්නේ අපි දැනට භාවිතා කරලා තියෙන assets මොනවද කියන එක තමයි අතන මෙතන කියවෙන්නේ. ඊට පස්සේ අපිට දෙනවා working capital. ඒක ඇවිල්ලා ගන්න total assets employed minus current liabilities. සම්පූර්ණ assets තියෙනවනේ අපිට value එකක්. ඒකෙන් අඩු කරනවා current liabilities. හරිද? liabilities. ඊට පස්සේ එන value එකට අපි කියනවා working capital කියලා. right? එන current assets minus current liabilities plus long term assets. නැත්නම් අපිට ගන්න පුළුවන් මේකේ I long term assets එකතු කරලා නේද? එහෙම නැත්නම් අපිට කෙලින්ම ගන්න පුළුවන් total assets වලින් minus current liabilities අඩු කරපුවා නම් හරි. හරිද? ඒක current liabilities අඩු කරා නම් හරි. ඊට පස්සේ අපිට එකක් තව division එකක් දෙනවා shareholders equity කියලා. ඒකේ ඇත්තටම වෙලා total assets minus the total liabilities. සම්පූර්ණ දැන් මෙතන current liabilities විතරයි අඩු කරේ. මේකෙදි total assets වලින් අපි total liabilities අඩු කරනවා. එතකොට ඉතුරු වෙන එකට අපි කියනවා shareholders equity කියලා. හරිද? ඊට පස්සේ ඊළඟ step එකට අපි වෙනවා step number 4. Step number 4, define the cost. Cost එක define කරන්න ඕනේ. So there is also more than one way to define the cost of an asset. Asset එක cost එක define කරන්න පුළුවන් කිහිප ක්‍රමයක් තියෙනවා. ඒකේ එක එක දේවල් තියෙනවා. පළවෙනි එකට අපි කියනවා current cost කියලා. Current cost කියලා කියන්නේ what it would cost to buy an identical asset today or to obtain the same service if an identical asset is not available. ඊගාව එකට අපි කියනවා gross value of fixed assets. මේ කියන්නේ the full origin amount paid for asset, the historical cost. original amount එක pay කරපු historical cost එක. ඔකත් අපිට cost කියලා ගන්න පුළුවන්. right? ඊට පස්සේ net book value of fixed assets. net book value එක. ඒ කියන්නේ the original cost එකෙන් අඩු කරනවා depreciation එක. ඒකට අපි කියනවා amortization කියලා. right? build up over the time. ඒකට අපි කියනවා net book value of the fixed assets කියලා. මොකද fixed assets අපි මොනවද ඒකට කියන්නේ depreciate කරනවානේ. හරිද? ඉතින් depreciate කරද්දී අන්නේ depreciation value එක අර total original cost එකෙන් අඩු කරපුවම එන ගානට අපි තමයි කියන්නේ net book value of the fixed assets කියලා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා step number 5 එක. step number 5 setting target levels of performance. performance එකේ අපි target level set කරන එක තමයි දැන් කරන්නේ මේ step 5 එකේ. එතකොට targets are often based on past performance. In other words, historical results are used as the starting point for setting new targets. Many organizations also build on continuous improvement component, meaning each new target expect a little more than the last. Right? ඔන්න එතකොට අපි එහෙම තමයි අලුත් performance levels target හදන්නේ. Right? Then we have the sixth step, time in the feedback. feedback එක time කරන්න ඕනේ. Right? feedback එක දෙන්න කොච්චර කාලෙද පස්සේ. ඒ කියන්නේ how soon feedback is given depends on 3 things. මෙන්න මේ හේතු තුන මේ තුන මත තමයි feedback එක අපි කොච්චර ඉක්මනට දෙනවද කියන එක රඳා පවතින එක තීරණය වෙන්නේ. පළවෙනි එක how critical the information is to the organization success. Then which level of management is receiving the feedback. We call it senior managers may need it sooner than junior staff or vice versa depending on the decision at hand.
Then we have how advanced the organization information technology, we call it IT systems are. Better systems allow faster feedback, right? So then we have, ඉතින් ඒකත් එක්ක ඔන්න අපි සෙෂන් එක දැන් මේ ලෙසන් එක ඉවරයි. එහෙනම් ඔන්න අපි අද ඉගෙන ගත්තා මෙන්න මේ දේවල්, right? අපි ඉගෙන ගත්තේ මොකද්ද? We'll see a summary. So accounting based performance measures give managers an objective way to judge financial results. Designing them takes 6 steps: choosing the right measure, setting the time period, defining each component, choosing how to measure it, setting a target, and deciding when feedback is given. So the 4 most common measures, including return on investment, residual income, EVE, EVA, and return on sales, each look at profitability in slightly different way and even within one measure. So terms like investment and cost can be defined in more than one way, right? අපිට එක එක විදිහට මේ cost එක investment අපිට define කරන්න පුළුවන්, right? So this is why it is important to be clear about exactly which definition is being used before comparing the results, right? So finally we have discussion questions. වෙනදා වගේම මේකත් 5 6 7 වැදලා තියෙන්නේ. This has to be 1, this has to be 2, and this has to be 3. So first question, why might two companies calculate return on investment differently even though they use the same formula name? එකම same formula name එක use කරත් ROI එක වෙනස් විදිහට calculate කරන්නේ නැහැ. ඒකට අපි හේතු ඉගෙන ගත්තා, right? එක definitions තියෙනවනේ, right? So what is the key difference between return on investment, a percentage, and residual income and amount? Percentage එකයි මේ residual income amount එක අතර තියෙන වෙනස මොකක්ද? When might one be more useful than the other? එකකට වඩා අනිත් එක useful වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ ROI එක residual income එකට වඩා වැදගත් වෙන්නේ ඇයි? Residual income එක ROI එකට වඩා වැදගත් වෙන්නේ ඇයි? මොන අවස්ථාවන් වලද? And the third one, why do you think continuous improvement targets which keep rising each period could motivate or demotivate the employees, right? Continuous improvement targets අපිට වැදගත් වෙන මොන පීරියඩ් එකේද? එතකොට මොකක්ද ඒගොල්ලන්ව මොටිවේට් කරන්න මොන වගේ අවස්ථාවන් වලද? ඩිමෝටිවේට් වෙන්නේ මොන අවස්ථාවන් වලද? right? ඉතින් ඒකත් එක්ක අපි අද මේ ටික ඉගෙන ගත්තා. ඉතින් දැන් ඒත් එක්ක මම අවසාන වශයෙන් කියනවා, so this is like performance management. ඉතින් performance management වලට මෙන්න මේ තියෙන මේ formulas ටික ඔයගොල්ලන්ට මේ ටික දැනගන්න එක වැදගත් වෙනවා. නමුත් you don't need to calculate. මේවා calculate කරන්න ගණන් දාලා අරගෙන කරලා එහෙම calculate කරන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ. But you have to identify what are these, right? මොනවද මේ මොනවද අපි measure කරන්නේ? මොන වගේ අවස්ථාවල වලද අපි මේවා use කරන්නේ? අන්න ඒ ටික ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් ඉතින් අවසාන වශයෙන් කියන්නේ මේ notes හැමදාම වගේ කියන්නේ මේ notes ගන්න රික්වෙස්ට් කරන්න. අපෙන් රික්වෙස්ට් කරලා මේ notes අරගෙන මේවා කියවලා මේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න. එතකොට ඔයගොල්ලන්ට මේ subjects වලට A පාස් එකක් ගන්න පුළුවන්. කියන්නේ 100න් 100ක් ගන්න පුළුවන්. no issue, right? ඉතින් අවසාන වශයෙන් ඔයගොල්ලන්ට මට කතා කරන නම්බර් එක දාන්න 071 043 89යි 65. ඉතින් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දැම්මම මේ ඕනම note එකක් ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඒකත් එක්ක අද lesson එක අවසන් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට තවත් මේ වගේ ගොඩක් වැදගත් videos අපි අරන් එනවා. ගොඩක් වැදගත් lessons අරන් එනවා. ඉතින් හැම එකක්ම බලන්න නම් ඔයාලා අපිව subscribe කරලා ඒ වගේම තමයි bell icon එක click කරලා notification on කරලා තියාගන්න. හරි. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලා හැමෝටම ජයග්‍රාහී අනාගතයක්. බොහොම ස්තුතියි.